සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම ඉතින් ඔයාලව ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලත් එක්ක මම මේ බෙදා ගන්න යන්නේ ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා සුපුරුදු විදියට ජීවිතය ගත කරන විදිය. ඇත්තටම ලංකාවට ගිහිල්ලා ආපුවම හරිම පාඩුවක් තමයි දැනෙන්නේ. නිතරම ලංකාවල මතක් වෙනවා. එතම ලංකාවේ ඉන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. ওই වගේ දේවල් තමයි ඉතින්. මොන දේ වුණත් ඉතින් මට හිතෙන දේ තමා කොතන වුණත් තමුන්ගේ පවුලේ ඇත් එක්ක සතුටින් ඉන්න තියෙනවා නම් ඒක තමා මේ ලෝකේ තියෙන වාසනාවන්තම දේ කියලා. ඉතින් යන අතරමඟදී මට නතර වෙලා යන්න හිතුණා. මොකද මේ දවස් ටිකේ හොඳට ඉර පායලා තියෙනවා. දැන් ඉතින් සීත කාලේ අඩු වේගෙන තමයි යන්නේ. මම මේ වීඩියෝ එක කරේ පෙබරවාරි වල. මේ විද්දි චුට්ටක් ඉර පායලා තියෙනවා. හැබැයි ගොඩක් වහිනවා. ඒත් මේ දවසේ නම් හොඳට ඉර පායලා තිබුණා. ඉතින් මට හිතුණා මෙතන නතර වෙලා යන්න. ඉතින් ඊට පස්සේ මම සුපර් මාකට් එකට ආව බඩු ටිකක් ගන්න. ඉතින් මේ දවස්වල හැම තැනම වගේ පාස්කුවට සරසලයි තියෙන්නේ. මේ කාලෙදි තෑගි හුවමාරු කරගන්නවා. ඉතින් එතකොට මල් පැල වගේම පාස්කු චොකලට් බිත්තරක් දෙනවා. ඉතින් ගොඩාක් ඒ වගේ දේවල් මේ දවස්වල සුපර් මාකට් වල බලන්න පුළුවන්. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ. ඉතින් මේ වගේ ගොඩාක් චොකලට් වලටම වෙන් වෙච්ච කොටසක් තියෙනවා මේ කාලෙදි අපිට ඕන දේ තෝරගන්නම. ඉතින් ඔතනින් මමත් දේවල් ටිකක් අරගෙන ඉතත් උනා එන්න කියලා. ඉර පායලා තියෙන නිසා ඉතින් අද මට හිතුණා මම ලංකාවෙන් පුංචි පැල වගේක් ගෙනාවා ඒ ටික හිටපන්න ඕනි කියලා. මේ කලින් වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක හිටවපු පුංචි රාබු පැල. ඒවා දැන් හොඳට ඇවිල්ලා. සීත කාලේ නිසා වෙන්නේ නැති ගොඩක් පැල ඉතින් මැරිලා කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ලංකාවෙන් ගෙනාපු දේවල්. මේ වෙද්දි නම් එන්තූරියම් පැල නම් මැරිලා ගියා. කොමාරිකා පැල ටික විතරයි ඉතුරු උනේ. මං හිතන්නේ සීත නිසා වෙන්නේ නැති. හැබැයි මම මේ දේවල් හරිම ආසාවෙන් තමයි හිටෙව්වේ. ඉතින් ඒ වගේම මම ලංකාවේ ඉඳලා පුංචි කන්න දේවලුත් අරන් ආවා. ඉතින් මං හරි ආසාවෙන් මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මං හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් මේ මන් දැන් ඊළඟට යන්නේ මගේ පුංචි කැරට් වගාවේ කැරට් ටික ගලවන්න. මේ කැරට් ගොඩක් කල් හිටවලා
මට හිතුණා දැන් නම් ගලවන්න ඕනි කියලා. ඉතින් මේ තරමේ හරි දෙයක් දකින්නකොට හරිම ආසාවක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්නගේ දවස ගත කළේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ තියෙන්නේ අපි දෙන්නට පාස්කෝරේ හම්බෙච්ච තෑගි. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට මම තව එක වීඩියෝ එකක් තියෙනවා ලංකාවේ කරපු ගේන්න. ඉතින් ඒකත් ඉක්මනින්ම අරන් එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. චාෝ.